හරි. හෝම්වර්ක් සීරීස් එකේ 9 වෙනි වීඩියෝ එක තමයි කරන්න කියලා මම අපිට අපි දැනට වීඩියෝ 8ක් කරලා තියෙනවා. මම තියරි ක්ලාස් එකේ සීමාව පාඩම් පටන් ගත්ත නිසාම සීමාවලන් ටිකක් තමයි දාලා තියෙන්නේ අද අපේ හෝම්වර්ක් සීරීස් එක විදියට. අද ගණන් 5ක් වෙනද අපි ගණන් 5යි නේද සීරීස් එකේ. හරි. අපි වීඩියෝ එකට ගණන් 5යි දාලා. අද අපි ගණන් 10ක් මගන මොකද ලිමිට් සීමාව අලුතෙන්ම අපි ඉගෙන ගත්ත මේ ගියත් ඉගෙන ගත්ත පාඩම නිසා. හරි. අලුතෙන්ම ගණන් හදනවා. කාට හරි සීමාව පළවෙනි දවසේ අපි උගන්වන වීඩියෝ එක ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලයින් එක. ඔන්න ගිහලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් අපි YouTube එකේ දාලා තියෙනවා කලින් කරපු වීඩියෝ එක. හරි. බලමු කොහොමද සීමා පාඩම අපි ගණන් ටික හදන්නේ කියලා. හරි. මේක බැරිලා අර පළවෙනි වර්ගයේ ආකාරය කියලා කිව්ව මොකද්ද? සීමාව ගණන් වර්ග හතරක් තියෙනවා කියලා කිව්ව ගණන් හදන වර්ග ආකාර හතරක්. මොකද්ද? පළවෙනි එක ලවෙනු හරේනු අපිට අයින් කරන්න පුළුවන් පොදු සාධක. පොදු සාධක කළා හදා යන්න පුළුවන්. ඊට පස්සේ නැත්නම් ප්‍රතිපදයෙන් ගුණ කරලා හදන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අර සම්බන්ධ සූත්‍රය කියලා තියෙනවා නේ ලා. සම්බන්ධ සූත්‍රය දාලා ඒක තමයි කියලා දීලා නැහැ. සම්බන්ධ සූත්‍රය දාලා මේක සුළු කරන්න පුළුවන්. හරි. කොහොම හරි අපිට මේක සීමා ගන්න බලාපොරොත්තු වෙන්නේ අර අනිර්ණීය අවස්ථාවක් නැතුව තනි හරි උත්තරයක් ගන්න එක. හරි. අනිර්ණීය අවස්ථාවක් කියන ටික මම කියලා දුන්නානේ ගියදී. හරි. අනිර්ණීය අවස්ථාවක් නැතුව හරි උත්තරයක් ගන්න එක. මුලින්ම මේ තියෙන සීමා වාක්‍යය මේකට ආදේශ කරලා බලන්න. ඒකෙත් කෙලිම උත්තරයක් කරනවා අවුලක් නැහැ. එහෙම නැත්නම් අර මම කිව්ව ක්‍රම වලින් මොකක් හරි එකක් දාලා බලන්න. හරි. මේක දාලා බලන්න. දැන් x එක දැම්මොත් එහෙම දැන් මොකද වෙන්නේ? එකේ වර්ගය 1යි එක ඍණ එක බිඳුවයි එක ඍණ එක බිඳුවයි නේ. මෙතන බිඳුව බෙදින් බිඳුව නේ. මේක අනිර්ණීය අවස්ථාව. හරි. අන්න එහෙම වුණාම තමයි අපි කිව්වේ මොකද්ද? මේකට දානවා කියලා අර සාධක වෙන් කරන හරි සම්මත සූත්‍රය හරි ඊට පස්සේ ප්‍රතිපදයෙන් ගුණ කරන එක හරි නේ. අන්න ඒ වගේ ඒවා මේ දාලා බලන්න ඕනේ. මෙතන සුළු කිරීමක් ගන්න මොකක් හරි උත්තරයක් ගන්න පුළුවන්. දැන් මේ x වර්ග ඍණ එක නම් කෙලින්ම අපිට මොකක්ද පුළුවන්? මෙතන දාන්න පුළුවන් සාධක කියන්නේ වර්ග දෙකක අතරෙන්නේ නේ. x ඍණ 1 x ධන 1 කෙලින්ම දාන්න පුළුවන් නේ. පල්ලෙහා ඉන්න x ඍණ 1 මේක මොකද වෙන්නේ? x ඍණ 1 x ඍණ 1 කැපිලා යනවා. හරි. එතන ඉතුරු වෙන්නේ x ධන 1 විතරයි නේ. ඒතර 1 ධන 1 කියන්නේ උත්තරේ 2යි නේ. උත්තරේ 2යි. හරි. හරි සරලයි. දැන් මේක බලන්න සාධක යනවද කියලා. මේ තුනේ වර්ගය ආදේශ කරලා බලන්න. පල්ලෙහා ආදේශ කරනවා නම් බිඳුවයි. මෙතන ආදේශ කරලා තුනේ වර්ගය 9යි. 9යි 3යි 12යි මෙතන 4යි ඍණ 12යි. ඒතර බිඳුව බෙදින් බිඳුව මෙතනත් තියෙනවා. එහෙනම් අපි මේකට වෙන අවස්ථාවක් දාලා බලමු. බලන්න මේ අවස්ථාව දාලා සාධක යන්න කඩන්න පුළුවන්ද කියලා බලන්න. ගොඩක් වෙලාවට මේකේ මේ මෙන්න මේ ඉන්න එක්කෙනා සාධකයක් විතර ගන්න පුළුවන්. හරි. දැන් මේ x සමානයි 3 වගේ කන් මේ ඉන්නේ. හරි. දැන් x සමාන 3 වගේ ඉන්නේ කියලා එතන. හරිද? x සමාන 3 වගේ ඉන්නවා නම් අපිට පුළුවන් x ඍණ 3 සමාන බිඳුව කියලා ගන්න. මේ පැත්තට අරගෙන. ඒතර x ඍණ 3 කියන්නේ මගේ සාධකයක්. මේ බලන්න. ගොඩක් වෙලාවට ඒක නඩම අයියේ. නේ? පල්ලේ x ඍණ 3 x ධන 3 කැඩෙන්නේ. උඩත් x ඍණ 3 සාධකයක් කියලා ගන්නවා. x ඍණ 3 සාධකයක් කියලා ගත්තොත් එහෙම අනිත් සාධකය කවුද? මේ ත්‍රිපද වර්ග ප්‍රකාශන. කෙලින්ම සාධක කරන්න පුළුවන් නේ. මෙතන එනවා කවුද? ಗುಣ වෙලා ධන 3 එන්න ඕනේ. එකතු වෙලා හරි අඩු වෙලා ඍණ 4 එන්න ඕනේ. එහෙනම් මෙතන එනවා කවුද? ඍණ 1 නේ. ඍණ 3 වාරක් ඍණ 1 ධන 3යි. ඍණ 3යි ඍණ 1යි කියන්නේ ඍණ 4යි නේ. ඍණ 3 කැපිලා යනවා. දැන් 3 ආදේශ වෙනවා මෙතන මේ. 3 ඍණ 1 කියන්නේ 2යි. 3 3 කියන්නේ 6යි නේ. උත්තරේ 3 1යි. හරි. අදනම් බලන්න x සමානයි ඍණ 2 වගේ තියෙන්නේ. එහෙනම් x ධන 2 කියන්නේ මේක සාධකයක් වෙනවානේ. x ධන 2 කියන්නේ මේක සාධකයක් වෙනවා. දාලා බලන්න ටක් කරලා උඩට යන්න. උඩ සාධක කියන්නේ කවුද? x ධන 2 x ධන 4යි නේ. පල්ලෙහා තියෙනවා මේ a ගණය ධන b ගණය වගේ ප්‍රසාරණයක් නේ. a ගණය ධන b ගණය වගේ ප්‍රසාරණයක් මොකද්ද වෙන්නේ? a ගණය ධන b ගණය නම් a ධන b a වර්ග ඍණ ab ධන b වර්ගය. අන්න සාධක කියන්නේ. කැපුණා ඍණ 2යි ධන 4යි කියන්නේ ධන 2යි. මෙතන එනවා ඍණ 2 වර්ගය කියන්නේ ධන 4යි. ඍණ 2 වාරයක් ඍණ 2 කියන්නේ ධන 4යි. මෙතන 12යි නේ. මෙතන එනවා එක බෙදීම 6ක් නේ. හරි. මේවත් ඒ විදිහම හදන්න පුළුවන් ටක් කරලා බලන්න. මෙතන මට පුළුවන් ටක් ගාලා ඕන්න x ඍණ 3 සාධකයක් ගන්න. මෙතන දෙකේ ලක්ම එළියට ගන්න පුළුවන් පොදු සාධක විදිහට මේ x ඍණ 3 කෙලින්ම වෙනවා එතන. පල්ලෙහාත් x ඍණ 3 පොදු සාධකයක් ගත්තොත් එහෙම කවුද මේ සාධක කරන්නේ? x ඍණ 3යි
x ධන 2යිනේ. හවුනේ. මෙතන එනවා 2 ඉලක්කම් පල්ලෙහා යනවා 3 ධන 2. උත්තරේ කීයද? 2 බෙදීම 5යි. හරි. 2 බෙදීම 5යි. ඊට පස්සේ මෙතන එනවා ළමයි. ඍණ 1 මෙතන අධිශ කරලා බලන්නකො. අරින්ගේ අවස්ථාවක් වෙනවා නම් තමයි අපි මේවා දාන්න මේ. ඍණ 1 ගණය කියන්නේ ඍණ 1යි ධන 1යි. එතකොට බිඳුවයි. ඍණ 1 වර්ගය ධන 1යි ධන 1 ඍණ 1යි බිඳුවයි. අනිර්ණීය අවස්ථාවනේ. මෙතන පුළුවන් වෙන සාධක කණ්ඩක් ගන්න. සාධක කැඩුවොත් එහෙනම් උඩ කැඩෙනවා x ඍණ 1 ධන 1 වර්ග දෙක අන්තරේ. පල්ලෙහා a ගණය ධන b ගණය වගේනේ. x ධන 1යි x වර්ගය ඍණ ab කියන්නේ ඍණ x ධන b වර්ගය. x ධන 1ට x ධන 1 කැපුණා. ඍණ 1 ඍණ 1 කියන්නේ ඍණ 2යි. පල්ලෙහා යනවා ඍණ 1 වර්ගය ධන 1යි ධන 1යි ධන 2යි ධන 3යි. එතකොට ධන 3 උඩ ඉන්නේ ඍණ 2යිනේ. එතකොට මෙතන එනවා ඍණ 2 බෙදීම 3යි කියලා. හරි. ඍණ 2 බෙදීම 3යි කියලා උතන. ඊට පස්සේ ගත්තොත් එන්නේ මේක. බලන්න මෙතන ඍණ 4 ආදේශ කරලා බලන්න. ඍණ 4 දෙන්න ළමයි. ඍණ 4 ආදේශ කරලා බලන්න. ඍණ 4 වර්ගය ධන 16. 16යි මෙතන 4යි කියන්නේ 12යි. ඒතර ඍණ 4යි මෙතන 3 වාරයක් කියන්නේ ඍණ 12යි. ඍණ 12යි ධන 12යි කියන්නේ උඩ එන බිඳුව. පල්ලෙහා කියන්නේ ඍණ 4 වර්ගය 16යි. 16න් 4ක් 16න් 4ක් 12. ඊට පස්සේ ඍණ 7 වාරයක් 4 කියන්නේ ඍණ 28යි. ඍණ 28යි ධන 12යි කියන්නේ බිඳුවක් එන්නේ නැන්නේ. මෙතන අගයක් එනවනේ. ඍණ 28යි ධන 12යි එන්නේ. ඒතර ඍණ 16ක් එනවනේ. ඍණ 28යි ධන 12යි. ඍණ 16ක් එනවා. ඒතර බිඳුව විදිය ඍණ 16ක් කියනවා. ඕනම සංඛ්‍යාවක් උඩ බිඳුව තිබ්බොත් උත්තරේ බිඳුවයි. ඒතර මේවා අනිර්ණීය අවස්ථා නෙමෙයි. අනිර්ණීය අවස්ථා කියන්නේ බිඳුව බෙදීම බිඳුව, අනන්තය බෙදීම බිඳුව, ඊට පස්සේ බිඳුව බෙදීම අනන්තය, අනන්තය බෙදීම අනන්තය, අනන්තය ඍණ අනන්තය, බිඳුව බිඳුවනි බලය ඔන්න වගේ තමයි අනිර්ණීය අවස්ථා කියන්නේ. තව අවස්ථා තියෙනවා. හරි. මම ටිකක් කිව්වේ. ඒතර ඕනම සංඛ්‍යාවක් උඩ බිඳුවක් ආවොත් උත්තරේ බිඳුවයි. ඕනම සංඛ්‍යාවක් යට බිඳුවක් ආවොත් උත්තරේ අනන්තයි. හරි. හරි. ඔන්න පළවෙනි ගණන් 6 හදුවටක් ගාලා ලියා ගන්න. අනිතුරු ගණන් ටික දාන්න. හරි. 7 වෙනි ගාන බැලුවොත් එහෙම 47 වෙනි ගාන. මේක බලමු. x වෙන දෙකෙන් සාධකයක් එනවනේ. අර මම කලින් කිව්ව ක්‍රමයට. අන්න x වෙන දෙකෙන් සාධක දෙක කාලා එනවා කියන ලස්සනනේ. x වෙන දෙකෙන් සාධක දෙක කාලා බලන්න අක්කා. උඩ එනවා කොහොමද? උඩ එනවා මේ වල මෙට්‍රික් පද මේ සෝරි ගණිත ප්‍රකාශනය ළමයි ගණිත ප්‍රකාශනය කරන සාධක කණ්ඩිති මම මනෝමයෙන් ගණිත වල කියලා දීලා දෙන්නේ. මෙතන x හැදෙන්න මේ සෝරි මෙතන x ගණය හැදෙන්න මේ x කාගෙන් දැනෙන්න x වර්ගය. ඒතර මේ දැන්න වැඩි වෙලා ඍණ 2 x වර්ගයක් හැදෙනවා. ඍණ 2 x වර්ගය. මේක x වර්ග පදයක් නැහැ. එහෙනම් මේ ඍණ 2 x වර්ග පදේ කැපිලා යන ධන 2 x වර්ගයක් හැදෙන්න ඕනේ. ධන 2 x වර්ගය. ධන 2 x මෙයාගෙන් යනවා ධන 2 x වර්ගයක් හැදෙනවා. ධන 2 කැපිලා. ඒතර ඍණ 2යි මේ 2යි වැඩි වුණොත් එහෙම ඍණ 4යි x හැදෙනවා. ඍණ 4යි x හැදෙන්න මෙතන මොකක්ද දෙන්නව? මෙතන ඉන්නවනේ සමයි මෙතන මේ ගාන කරද්දී තියෙන x ගානේ ඍණ x එනවා. ඍණ 3යි x. ඒතර ඍණ 3යි. ඒක මම බැලුවේ උත්තරේ නැති කියලා. හරි. මෙතන මේ දෙන්නා ඍණ 4x වෙනවා. ඍණ 4x කියලා මෙතන ඍණ 3x වෙනවා. ධන x එක්කනේ හැදෙන්න ඕනේ. ඒතර ධන එකක් හැදුණා හරිනේ. ධන x එක්ක හැදෙනවා. මේ ධන හැදෙනවා ඍණ 2 හැදෙනවා. හැදෙනවා ගස්සන්න උත්තරේ. හරි. මෙතන මොකද වෙන්නේ? x ඍණ 2යි. හරි. මෙතන x ඍණ 2යි ළමයි. ඊටු සාධකය කවුද? ඍණ 6 එන්න නම් ඍණ 6 එන්න නම් වැඩි වෙන්න ඕන ඍණ 3 එන්නේ. ඍණ 3යි ධන 2යි. නෑ ධන 3යි ඍණ 2යි එන්න ඕනේ ළමයි. ධන 3යි ඍණ 2යි. එතන මෙතන ධන පදේ හැදෙන්නේ. මෙතන කැපිලා යනවා. හරි. x සමානයි 2 ආදේශ කරලා බලන්න. 2 වර්ගය 4යි. මෙතන එනවා 4යි 4යි 8යි කියන්නේ 9යි. 9 බෙදීම 5යි කියලා එනවානේ. මෙතන මෙතන ටිකක් ලොකු ප්‍රකාශනයක් තියෙනවා සුළු කරන්න තියෙනවා. හරි. දැන් සාධක කාන්ති ළමයි දැන් මෙතන මේ කලින් ඒවල නම් වර්ගජ පදයේ තිබ්බේ සාධකයේ සංගුණක එකයිනේ. දැන් මේක සංගුණක 5 වෙලා තියෙනවා. මේකත් ඉච්චර දෙයක් නැහැ. වල සංගුණක කරන මේ සාධක කාන්ති දන්නවනේ මේවා.
ඔලෙන් කලින් ඉගෙන ගත්ත දේවල්. මේ පස්තරක් මේ දෙන්න ගුණ වෙලා එන පදේ තමයි හැදෙන්න ඕනේ. පස්තරක් දෙක 10යි. ඒතකොට ගුණ වෙලා 10 දෙන්න ඕනේ. එකතු වෙලා හරි අඩු වෙලා හරි ඍණ 11 දෙන්න ඕනේ. ඔන්න ඕක නෙන්නම. හරි. එතන අපි කිව්ව විදිහට මෙයාගේ සාධකයක් x ඍණ 2 එනවනේ. x ඍණ 2 උඩින් යට මම දාගන්නවා. දාගෙන මෙතන ඉතුරු සාධකය කවුද එන්නව? මෙයා එන්න නම් මෙතනට එන්න ඕනේ 5x ඍණ ධන 1 නේ. 5x ඍණ 1 එන්න ඕනේ. ඔව්. මෙයා තමයි ඉතුරු සාධකය. 5x වර්ගයක් හැදෙනවා මේ දෙන ගුණ වෙලා ධන 2 හැදෙනවා. එතන ඍණ 11යි. පල්ලෙහා කොහොමද සාධකය? ඥානජ ප්‍රකාශනය. x කාගෙන් වැඩි වෙලාද මේ පදේ හැදෙන්නේ? 2x වර්ගය. ඊට මේ දුන්න ගුණ වලට පස්සේ ඍණ 4x වර්ගයක් හැදෙනවා. අපිට එනවා ඍණ 7x වර්ගය. තව ඍණ 3ක් අඩුයි. ඍණ 3ක් අඩු වෙනවා මෙතන දානවා ඍණ 3x එක. එතන මේ දෙන වෙනවා ඍණ 3x වර්ගයක් හැදෙනවා. එතන මෙයා හැදෙනවා ලස්සනට. මේ දෙන්න ගුණ වෙලා හැදෙනවා ධන 6x එක්කෙනෙක්. අපිට ධන 7x එක්කෙනෙක් වනේ ධන එකක් දාන්න. ඍණ 2යි 1යි ඍණ 2 හැදෙනවා. හරි. මෙතන කැපෙනවා දෙවරක් 5 10යි 10න් එක 9යි. මෙතන එනවා දෙවරක් 2 4යි. දෙකේ වර්ගය 4යි 4ක් 2 8යි. 8යි 1යි 9යි 3යි. උත්තරේ 3යි එනවා. හරි. මේ ගාන ගත්තොත් එහෙම සාධක ගන්න පුළුවන්ද කියලා මම x සමාන 1 දැම්මොත් එහෙම මෙතනට 2 2 4යි 3යි කියන්නේ සාධක කැඩෙන්නේ නැහැ වගේ නේ මෙතන. x සමාන 1 කියන්නේ මෑන් සාධකයක් නෙවෙයි. එහෙනම් මොකද ගන්න පුළුවන්? අපිට x සමාන 1 මෙතන අල්ලලා කරලා බලමු හරිය. අර උත්තර ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අනිර්ණීය අවස්ථාවක් එන්නේ නැති කියලා බලන්න. x සමාන 1 දැම්මොත් එහෙම 1 ගන්නේ 1යි. එතන 4යි. 4යි ළමයි 4ට මේ 4 ගියාට පස්සේ උත්තරේ එනවා 8ක් නේ. දෙනවා 8ක්. පල්ලෙහාම කීයද? 2යි 4යි 4න් 3ක් 1යි. උත්තර 8යි ළමයි. අනිර්ණීය අවස්ථාවක් එන්නේ නැහැ කෙලින්ම උත්තරේ මේ සීමාව ආදේශ කරනවා අනිත් උත්තරයක් එනවා. හරි. මේ ගන්න බලන්නකො. මේක සාධක ගන්න පුළුවන්ද බලන්න. මේ කියන උඩ යටයි දෙකම බිංදුව බිංදුව එනවනේ. මේ දෙකේ ඉලක්කම ආදේශ කරලා බලන්න උඩ යටයි දෙන්න බිංදුව බිංදුව එනවා. එහෙනම් x සමාන ඍණ 2කින් x ඍණ 2කින් අපි සාධකයක් ආරම්භ බලමු. මෙයා සාධක ගන්නවද කියලා ළමයි. හරි x ඍණ 2කින් සාධකයක් ගත්තොත් එහෙම හරි මෙතන කවුද එන්නේ උඩ එනවා x වර්ගය ඍණ 2යි x වර්ගයට අපිට ඕනේ තව ඍණ x වර්ගයක්. ඊට පස්සේ ඍණ 2x. ඍණ 2x කැපිලා යන ධන 2x එක්කෙනෙක්. ධන 2 වරක් 2 කියන ඍණ 4. x ඍණ 2යි. මෙතන හතරවෙනි මාත්‍රයේ සමීකරණයක් තියෙන x කාගෙන ඇවිල්ලා දෙන්නේ x ගණයෙන් නේ. x ගණයෙන් ඊට පස්සේ ඍණ 2යි x ගණයක් හැදෙනවා. යාව කැපිලා යන ධන 2x ගණයක් හැදෙන්න බෑ. ධන 2x ගණයක් හැදෙනවා මේ දෙන ගුණ ඍණ 4x හැදෙනවා ආයි මේ දෙන ගුණ වලට මේ 8 16 හැදෙන්න ඍණ 8x කෙනෙක් හැදෙනවා. මේ දෙන ගුණ ඍණ 16ක් හැදෙනවා. හරි. මේ දෙන කැපිලා යනවා. හැබැයි ඔයාලා දැන් මෙතෙන්ද කෙලින්ම දෙක ආදේශ කළොත් එimhe ආයි බිංදුව බෙදින් බිංදුවක් එන්නේ. හරි. හොඳට බලන්න මෙයා ආයි සාධක ගන්නවා. මේ ආයි සාධක ගන්න පුළුවන් නේ. මම මේ අවස්ථා දෙකකට යන්නේ නැත්නම් මේ කෙලින්ම එකපාර සාධක ගන්න පුළුවන්. මේ පළවෙනි ගණන් සෙට් එකෙන්ද අවස්ථා දෙකකටම තමයි සාධක කෙලිය. නැත්නම් මෙතන කෙලින්ම x ඍණ 2 වර්ගයක් කරන් සාධක ගන්න තිබ්බලමයි ඈ. හරි. ඔයාලා එක පේන්නේ තියෙන තමයි අවස්ථා දෙකකට සාධක ගන්න. හරි. දැන් මේ x ඍණ 2 x ඍණ 2 අයින් කරලා දැන් මේක ඇතුළේ ආයි x ඍණ 2ක් තියෙනවා. මෙතන x ඍණ 2 ගත්තොත් මෙතන ඉතුරු වෙන්නේ කවුද? x ඍණ 2 ගත්තොත් මෙතන එනවා x ධන 1. පල්ලෙහාත් x ඍණ 2ක් ගත්තොත් එහෙම මේ උඩින් x ඍණ 2ක් එළියට ගත්තා මේ සාධකයෙන්. එතකොට ගුණ වෙලා ධන 2 එන්න ඕනේ. ගුණ වෙලා ධන 2 එන්න ඕනේ. නේද ඍණ 2 නේ සෝරි මෙතන ඍණ 2 එන්න. මෙතන සාධක කළොත් එහෙම x වර්ග ධන 4x ඍණ 8 හැදෙන්න ධන 4ක් ඕනේ. මෙතන කැපිලා යනවා. අර දෙක ආදේශ කරලා බලන්න. 2 1යි 3යි පල්ලෙහා 2 වර්ගය 4යි 2 වර්ගය 4යි 4 4 8යි මෙතනත් එනවා 4 2 8යි 8යි 16යි නේ 13 හරි
ඔන්න එහෙනම් හෝම්වර්ක් ගණන් 50ක් ඉවරයි ළමයි. හරි? හෝම්වර්ක් ගණන් 50ක් ඉවරයි. සීමා පාඩමේ ඉතුරු ටික මම කළාට පස්සේ ඉතුරු ගණන් ටිකත් හෝම්වර්ක් සීරීස් එකක් විතර දාන්න. හරි?